නිරුකුමරු ආදරයේ ගෙනල්ලා කතාවට ආදරයෙන් පිළිගන්නවා. ඇත්තටම දුල්න දකින දේ නිසා ඉදිරියට සිදුවෙන දේ ගැන අපිට ටිකක් කතා කිරීමට අවශ්‍ය වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කළ යුතුව තියෙනවා. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න නම් එපා. ඔයා දන්නවනේ දුල්න කාලයක් තිස්සේ දැනගෙන නොහිටපු දෙයක් තිබුණා. ඒ තමයි දිනෙත්මින් සහ හංසනා අතරේ ආදර සම්බන්ධයක් තියෙනවා කියලා. ඇත්තම කියනවා නම් ඔන්න මේ වතාවේ නම් හංසනා සහ දිනෙත්මින් එකට කතා කරමින් ඉන්න දර්ශනයක් දුල්නට දකින්න ලැබෙනවා. දුලන ඇත්තටම කියනවා නම් කතා කරලා අහන්න නියමිත වෙනවා, වෙන කිසිම දෙයක් නෙමෙයි. ඇත්තම කියනවා නම් කොහෙද ඉන්නේ කියන කතාව ගැන. ඉතින් ඒක මේ වෙලාවේ කතා කරාට පස්සේ මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද ඔයාට හිතෙන්නේ? ඉතින් ඒක මට මේ වෙලාවෙත් ඔයාට කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව අපිට මෙන්න මේ මොහොතේදී කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා කියන කතාව ගැන තමයි අපිට අද මේ මොහොතේදී කතා කරන්න පුළුවන්. ඇත්තම කියනවා නම් වැදගත් වැඩකට ඇවිත් ඉන්නවා කියලා කියනවා මිසක් Taman හරියටම කොහෙද ඉන්නේ කියන එක ගැන මේ වෙලාවේ කතා කරන්න කටයුතු කරන්නේ නැහැ කියන ඒ කතාව තමයි අද අපිට මේ මොහොතේදීම කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට හොඳින්ම මතක් කරන්න ලැබෙන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් ඒක කියනවත් එක්කම මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද ඔයාට හිතෙන්නේ? ඇත්තම කියනවා නම් දිනෙත්මින් තමන්ගේ හොඳම මිතුරා වුණාට තමන්ව ගොඩාක් රවට්ටනව නේද කියලා දැනෙන්න මේ දේවල් හේතුවක් වේවි කියලයි මං ඔයාට අනිවාර්යෙන් කියන්න කටයුතු කරන්න කියන කතාව ගැන මට මේ මොහොතේදී ඔයාට මතක් කරන්න ඉඩකඩක් ලැබෙනවා කියන කතාව ගැනත් මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්න සූදානමක් තමයි එකතු කරගෙන ඉන්නේ කියන කතාව ගැන තමයි අද අපිට වීඩියෝ එක හරහා ඔයාට කතා කරන්න මේ වෙලාවේ අවස්ථාවක් හදාගෙන ඉන්නේ කියන කතාව ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයාට මතක් කරන්න සූදානම් වෙලා ඉන්නේ කියන කතාව ගැනත් අද අපි මේ වෙලාවේදී ඔයාට මතක් කරන්න සූදානමක් තියාගෙන ඉන්න කතාවක් ගැන තමයි අද අපිට මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපේ මේ වෙලාවේදී හොඳම කතාව බවට පත් වෙලා තියෙන්නේ කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් ලැබිලා තියෙන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට මතක් කරන්න ලැබෙන්නේ.